මාස්ටර් ට්‍රේඩින් ඇකඩමි අපේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ YouTube channel එක හරහා cryptocurrency trading ගැන මුලින් ඉඳලා දැනගන්න කැමති ඔයාට වගේම දැනටමත් cryptocurrency trading කරන ඔයාලට අවශ්‍ය වෙන යාවත් කාලීන තොරතුරු අරන් එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට දිනපතා Bitcoin updates මේ channel එක හරහා ලබා ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා පහළ description එකේ තියෙන WhatsApp group එකට join වෙන්න විතරයි. හරි දැන් ඔයාලට මේ පේන ඇත්තේ BTC chart එක weekly chart එක දැන් පහුගිය සති කිහිපෙම අපි හොඳ up trend එකක් දැක්කා Bitcoin වල. ඒ වගේම දැන් previous all time high එක කඩලා break කරලා ඊට වඩා උඩට මාකට් එක ප්‍රයිස් එක අප් වුණා. හැබැයි අපි weekly close එක තමයි මොනිටර් කරගෙන හිටියේ. weekly close එක මොනිටර් කරන් හිටපු කෙනෙක් දකින්න නැති මෙන්න මෙතන previous all time high එකට උඩින් price එක hold කරන්න bitcoin වලට බැරි වුණා පහුගිය සතියේත්. ඉතින් ඒක අපිට පොඩ්ඩක් දකින්න පුළුවන් මේක fake out එකක් වගේ swing failure එකක් විදිහට ගන්න පුළුවන් weekly chart එකේ. එතකොට මෙතනින් අපිට පොඩි sign එකක් දීලා තියෙනවා market එක යම් විදියකට පොඩි pull back එකකට යන්න සූදානම් වෙනවා කියලා. ඉතින් අපිට weekly chart එකේ විතරක් බලලා අපිට බලන්න බෑ මේක කොයි විදියට ඊළඟ දවස් ටිකේ react කරයිද කොයි වගේ levels වලට මේක පහළට එනවා නම් ඒ විදිහ කියලා. දැනට weekly chart එකේ ඒ දීපු fake out එකත් එක්ක අපිට idea එකක් ගන්න පුළුවන් මේක යම් කිසි විදියකට reversal point එකක් වෙයි කියලා. හරිද? එතකොට දැනට all time high එක තියෙන bitcoin වල දැන් 1,12,000 ආසන්නයේ කලින් තිබුණ 1,09,000 ආසන්නයේ. ඉතින් මේ all time high එක ආයේ අලුත් කරා මේ පහුගිය සතියේ. ගොඩක් දුරට අපිට මේ සතියේ ඇතුළත all time high එක ආයේ අලුත් කරන අවස්ථාවක් එන්න පුළුවන්. මොකද මාකට් එකක් ඕනම වෙලාවක pull back එකක් දෙනවා නම් pull back එකක් දෙන්න try කරනවා නම් අනිවාර්යෙන් ගොඩක් වෙලාවට උඩ liquidity hunt කරලා මේ pull back එක දෙන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට. ඒ හින්දා ආයි pull all time high එක අලුත් වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඊට පස්සේ මම බැලුවා සාමාන්‍යයෙන් weekly chart එකේ fib levels. එතකොට 0.5 fib එක තියෙන මෙන්න මෙතන මම මාක් කරලා තියෙනවා. 93,000 වගේ range එකේ තමයි 0.5 Fibonacci level එක තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේක fake out එකක් වෙලා pull back එකක් දුන්නොත් අපිට expect කරන්න පුළුවන් ඊළඟ සති කිහිපේ මෙන්න මේ වගේ level එකකට මාකට් එක එයි කියලා. ඒ කියන්නේ එක week candle එකකින් එනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඊළඟ සති කිහිපය තුළ මේ වගේ level එකකට එන්න ඉඩක් තියෙනවා. මේක fake out එකක් වෙලා confirm වුණොත් මාකට් එක අනිත් පැත්ත හැරෙන්න. තවමත් අපිට confirmation එකක් ගන්න විදියක් නැහැ. තාම එක weekly candle එකක් තමයි fake out වෙලා තියෙන්නේ. daily අපිට daily chart එක බලන්න ඕන 4 hour charts. ඒ වගේ charts බලලා තමයි අපිට idea එකක් ගන්න පුළුවන් කොහොමද මේක මාකට් එක react කරන එක වෙන්න පුළුවන් කියලා. හරිද? එතකොට අපි කලිනුත් මෙතනක් තියෙනවා ඔයාලා මේ up trend එක යන්න කලින් දකින්න ඇති liquidity අරගෙන තමයි liquidity sweep කරලා තමයි මාකට් එක උඩට යන්නේ. ඒ වගේම දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙතනදී pull back එකක් දෙන්න කලින් තව මේ උඩ levels වල liquidity sweep එකක් යන්න පුළුවන්. liquidity hunt කරන්න පුළුවන්. හරිද? අපි අනිත් time frame වල charts බලමු bitcoin වල මොන වගේ scenario එකක් ඉස්සරහට play වෙයිද කියලා. ඒ charts වල මම පොඩි idea එකක් දෙන්නම් ඔයාලට. ඊළඟ දවස් කීපය ඊළඟ සති කීපය මොන වගේ role එකක් bitcoin play කරයිද, ඒ වගේම all coins වල මොන වගේ role එකක් play වෙයිද, ඒ වගේ updates කීපයක් දෙන්නම් මේ වීඩියෝ එකෙන්. හරි, අපි බලමු ඊළඟ chart එකට ගිහිල්ලා. හරි, අපි දැන්
මේ ඉන්නේ ඩේලි chart එකේ ඩේලි ටයිම් ෆ්‍රේම් chart එකේ. එතකොට දැන් අපි ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ බැලුවම ඔයාලට පේනවා ඇති ඒකෙත් රීසන් හයි එකක් බ්‍රේක් කරලා තියෙනවා. හැබැයි තාම අපිට කන්ෆර්මේෂන් එකක් නැහැ මෙතනින් ඒක බ්‍රේක් අවුට් එකක්ද කියලා. නැත්නම් මෙතන මේක මේ ලෙවල් එක ෆේල් වුණොත්, ඒ කියන්නේ මේ ලෙවල් එක බ්‍රේක් කරන්නත් බැරි වුණොත් අපිට බලා ගන්න පුළුවන් පුල් බෑක් එකක් මාකට්. එතකොට මේ ලෙවල් එක ගැන කතා කරොත්, ඒ කියන්නේ අපි ඒ ලෙවල් එක ගත්තොත් 1,95,000 වගේ තමයි මේ හයි එක තියෙන්නේ. මේ ලෙවල් එකේ අපි පොඩ්ඩක් සිනාරියෝ එක බැලුවොත් දැන් අපිට වීක්ලි ටයිම් ෆ්‍රේම් එකේ බැලුවම රිජෙක්ෂන් එකක් තිබුණේ. මේ ටයිම් ෆ්‍රේම් එකේ බැලුවම ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ අපිට මෙන්න මේ වගේ සිනාරියෝ දෙකක් ප්ලේ වෙයි කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. පළවෙනි එක මම බුලිෂ් සිනාරියෝ එක බලන්නම්. බුලිෂ් සිනාරියෝ එක තමයි දැන් අපි මෙතන මේ හයි එක බ්‍රේක් කරලා තියෙනවා. හැබැයි තාම අපි රියැක්ෂන් එක දන්නේ කොහොම වෙයිද කියලා. බුලිෂ් සිනාරියෝ එක වෙන්න පුළුවන් මේ මෙන්න මේකට උඩින්, ඒ කියන්නේ කලින් හයි එකට උඩින් මේක පොඩ්ඩක් මාකට් එක රේන්ජ් වෙලා මෙහෙට යන්න පුළුවන්. එතකොට මම මේ ලයින් එක ඇන්දට ඒ ලෙවල්ස් නෙමෙයි මම මේ කියන්නේ. අපි දැන් අර මෙතන වීක්ලි ටයිම් ෆ්‍රේම් එකේ කියවනේ රිජෙක්ෂන් එකක් වුණත්, එතනින් පුල් බෑක් එකක් වුණත් අපිට ආයේ අලුත් ඕල් ටයිම් හයි එකක් හදලා පුල් බෑක් එකක් වෙන්න පුළුවන්. එතකොට මේක සමහරක් වෙලාවට මෙතන හෝල්ඩ් කරලා මේ වගේ ලෙවල් එකකින් නැවතිලා අපිට පුල් බෑක් එකක් දෙන්න පුළුවන්. දැනට මම දකින විදිහට බුලිෂ් සිනාරියෝ එක මෙන්න මේ ලෙවල් එකෙන් උඩ ওই වගේ ප්‍රයිස් එක හෝල්ඩ් කරන් හිටියොත් බුලිෂ් සිනාරියෝ එකක් තියෙනවා. මෙතනින් අපි හිතමු ප්‍රයිස් එක රිජෙක්ට් වුණා. මෙතන මෙන්න මේ ලෙවල් එක රිජෙක්ට් වුණා. අපිට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් මේවායේ තියෙන ලික්විඩිටි ලෙවල්ස් එක බැලුවොත් අපිට පුල් බෑක් එකක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ලක්ෂය වගේ රේන්ජ් එකකට. සමහර අපි නිකන් බැලුවොත් මෙන්න මේ වගේ රේන්ජ් එකකට මාකට් එක මිනිමම් මේ වගේ ලෙවල් එකකටවත් එන්න පුළුවන්. හරිද? එතකොට මේ මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්. පළවෙනි ස්ටෙප් එක විදිහට අපිට දැනට තියෙන සිනාරියෝ එක අනුව මෙතන මෙන්න මේ ටයිම් ෆ්‍රේම් එකේ රිජෙක්ෂන් එකක් ආවොත්, ඒ කියන්නේ මේ දැන් බ්‍රේක් කළා කියලා අපිට තාම කියන්න බෑ. ওই ලෙවල් එකේ ප්‍රයිස් එක හෝල්ඩ් කරගෙන ඉන්න බැරි වුණොත් බිට්කොයින් වලට මෙන්න මේ වගේ පහළ ලෙවල්ස් වලට මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. එතකොට ඩොලර් ලක්ෂයේ සීමාවට වගේ මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් මේ ලෙවල් එක රිජෙක්ෂන් එකක් වුණොත්. ඒ වගේම තමයි දැන් අද මැයි මාසේ 27 වෙනිදා අපිට month end candle එකක් close වෙන ළඟයි. monthly candle එක. ඒකෙන්ද ගොඩක් මාකට් එකේ volatility පැත්ත වැඩි වෙනවා. volatility වැඩි වෙනවා month end එක නිසා. ඒකෙන්ද ට්‍රේඩ් කරනකොට අනිවාර්යෙන් ඔයාලා හරි පරිස්සමට ට්‍රේඩ් කරන්න. මොකද ස්ටොප් ලොස් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඔයා ට්‍රේඩ් කරන මොන ස්ට්‍රැටජි එක වුණත් ඔයාගේ ස්ටොප් ලොස් එක පාවිච්චි කරන්න. ඔයා ස්ටොප් ලොස් එක පාවිච්චි කරනවා කියන්නේ ඔයාට වෙන්න තියෙන, ඒ කියන්නේ ඔයාගේ ස්ට්‍රැටජි එක වරදින්න පුළුවන්. ස්ට්‍රැටජි එක තැනක ෆේල් වෙන්න පුළුවන්. හැබැයි ස්ට්‍රැටජි එක තැනක ෆේල් වුණා කියන එක ඔයා ට්‍රේඩින් වලින් ෆේල් කියන එක නෙමෙයි අදහස් කරන්නේ. හැබැයි ඔයා ස්ටොප් ලොස් එකක් පාවිච්චි කරගත්තොත් හරි ගොඩාක් කන්ෆිඩන්ස් විදිහට ට්‍රේඩ් වල ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ස්ටොප් ලොස් එකක් පාවිච්චි නොකරොත් සමහරක් විට ඔයා ට්‍රේඩින් වලින්ම අයින් වෙන විදිහේ මූව් එකක් වුණත් එන්න පුළුවන්. ඒ තරම් month end එකක් කියන්නේ highly volatile candles යනවා. මාකට් එක ගොඩක් volatile. ඉතින් මේ මාසේ විශේෂයෙන්ම මොකද එක පැත්තකින් ට්‍රම්ප්ගේ ටැරිෆ්ස් ප්‍රශ්න තියෙනවා EU එකත් එක්ක. ඊට පස්සේ new all time high එකක් ගහපු month එකක්. ඉතින් ඒකෙන්ද අනිවාර්යෙන් මේ දවස් 3-4 ඉස්සරහට එන දවස් 3-4 හරි පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. ට්‍රේඩ් කරන්නේ නැති තරමටත් හොඳයි. හරිද?
ඔයාලා දැනට ඕපන් පොසිෂන්ස් නැත්තම් පොඩ්ඩක් මාකට් එක මොන වගේ දෙයක් කරයිද කියලා බලන්න ඉදිරි දවස් දෙක තුන මේ මාකට් එක මොන වගේ විදිහකට රියැක්ට් කරයිද කියලා බලන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ බිට්කොයින් ඩොමිනන්ස් chart එක. බිට්කොයින් ඩොමිනන්ස් chart එක ගත්තොත් ඔයාලට පේනවා 2024 අවුරුද්දේ දෙසැම්බර් වගේ ඊටත් කලින් ඉඳන්ම සාමාන්‍යයෙන් 2024 අවුරුද්දම වගේ 2023 අන්තිම ඉඳන්ම ඩොමිනන්ස් එක එක දිගට වැඩි වීගෙන ආවා. සාමාන්‍යයෙන් 140 වගේ ලෙවල් එක ඉඳන් දැන් අද වෙනකොට 65 වගේ ලෙවල් එක දක්වාම ඩොමිනන්ස් එක වැඩි වීගෙන ආවා. එතකොට මාකට් එකේ බිට්කොයින් ඩොමිනන්ස් එක වැඩි වෙනවා කියන්නේ ඔයාලා දන්නවා ඕල්ඩ් කොයින්ස් වලට තියෙන පෝෂන් එක කියන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ ටෝටල් ක්‍රිප්ටෝ මාකට් එකෙන් බිට්කොයින් වලට තියෙන ඩොමිනන්ස් එක වැඩි වෙනවා කියන්නේ මාකට් කැප් එකෙන් වැඩි පර්සන්ටේජ් එකක් බිට්කොයින් තමයි හෝල්ඩ් කරගෙන ඉන්නේ. එතකොට දැන් ඕල්ඩ් සීසන් එකක් එන්න නම් අනිවාර්යෙන් මේ බිට්කොයින් ඩොමිනන්ස් එක පහළට යන්න ඕන. දැනට තාම ලොකුවට අපිට පේන්නේ නැහැ පහළට යන්න මූවමන්ට් එකක් තියෙනවා කියලා. තාම කන්ෆර්මේෂන් එකක් නැහැ. මම දකින view එක අනුව. ඒ හින්දා මම හිතනවා සාමාන්‍යයෙන් බිට්කොයින් එක ආයේ ලක්ෂයට වඩා හිතමු බිට්කොයින් එක ඉස්සරහට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ආවොත් පොඩි පුල් බෑක් එකක් ආවොත් අඩුම ගානේ බිට්කොයින් එක ඩොලර් ලක්ෂයේ සීමාවේ උඩ ඩොලර් ලක්ෂයේ සීමාවෙන් උඩ ප්‍රයිස් එක හෝල්ඩ් කරගෙන හිටියොත් අපිට මිනි ඕල්ඩ් සීසන් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ඩොමිනන්ස් එකේ පුල් බෑක් එකකුත් එක්ක. එහෙම නැත්තම් අපිට ලොකුවටම ඕල්ඩ් සීසන් එකක් ගැන දැනට බලාපොරොත්තු තියාගන්න අමාරු වෙයි කියලා මං හිතනවා. එතකොට දැන් ඕල්ඩ් කොයින්ස් ගත්තොත් සාමාන්‍යයෙන් බිට්කොයින් එක අප් වුණත් ඩවුන් වුණත් ඕල්ඩ් කොයින්ස් ඩ්‍රොප් වෙනවා ගොඩක් වෙලාවට. මොකද බිට්කොයින් මූව් එක එහෙ මෙහෙ වෙනකොට ගොඩක් ඕල්ඩ් කොයින්ස් වල තියෙන මනි ෆ්ලෝ වෙනවා බිට්කොයින් වලට. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. මොකද අර සාමාන්‍යයෙන් අර බිට්කොයින් එක කාම් ඩවුන් කියන්නේ නැත්නම් මාකට් එකේ රේන්ජ් එනකොට එක තැන ටිකක් එක ලෙවල් එකක් හෝල්ඩ් කරන් ඉන්නකොට තමයි ඕල් කොයින්ස් වලට ෆන්ඩ්ස් මූව් වෙන්නේ. ඉතින් ඔය දේවල් ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. මොකක්ද මේ බිට්කොයින් ඩොමිනන්ස් එක කියන්නේ? ඊට පස්සේ බිට්කොයින් ඩොමිනන්ස් එකත් එක්ක කොහොමද ඕල්ඩ් කොයින් අප්ඩේට් අපි බලන්න ඕන. ඕල්ඩ් කොයින්ස් වල මොන වගේද මනි ෆ්ලෝ වෙන්නේ? ඒකෙත් තියෙනවා මනි ෆ්ලෝ වෙන මෙතඩ් එකක්. ඉතින් අන්න ඒ වගේ දේවල් අපි මේ වෙනම වීඩියෝ එකකින් කතා කරමු. දැන් අද වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙන්නේ මාකට් එක ගැන අප්ඩේට් එකක් දෙන්න විතරයි. එතකොට දැනට ඕල් කොයින්ස් ගැන ලොකු අප්ඩේට් එකක් නැහැ. ඊට පස්සේ මම දැන් ටිකක් පහුගිය ටිකේ බලාගෙන හිටපු ඕල් කොයින්ස් කීපයක් තමයි ඩොජ් එක, කාඩානෝ, සොලානා, ට්‍රොන්, එතීරියම්, එක්ස්, රිපල්. හරිද? ඔය ඕල් කොයින්ස් ටික තමයි මම පොඩ්ඩක් පහුගිය ටිකේ ටච් එකේ හිටියේ. එතකොට එතනනොත් ඔයාලා දකින්න ඇති දැන් ගොඩක් ඕල් කොයින්ස් පොඩි මූව් එකක් පහුගිය කාලේ දුන්නා. පොඩි අප් ට්‍රෙන්ඩ් එකක් හදලා තියෙනවා. ඉතින් ගොඩක් ඕල් කොයින්ස් ඔයාලා දැක්කොත් වීක්ලි charts වල අපිට ක්ලියර් ට්‍රෙන්ඩ් එකක් හදලා තියෙන්නේ ඕල් කොයින්ස් කීපය. ඒ කියන්නේ දැන් ඕල් කොයින් සීසන් එකක් කියලා මම ඕල් කොයින් සීසන් එකක් ආපු දවසකට උනත් මම විශ්වාස කරන්නේ මේ තියෙන ගොඩාක් ඕල් කොයින්ස් පම්ප් වෙයි කියලා. ලිමිටඩ් ඕල් කොයින්ස් ප්‍රමාණයක් පම්ප් වෙයි කියලා තමයි මගේ අයිඩියා එක නම් තියෙන්නේ. එතකොට ඔයාලට මොන වගේ ඕල් කොයින්ස් පම්ප් වෙයිද, මොන වගේ ඒවා ලොකුට පම්ප් වෙන එකක් නැද්ද, මොනවද DCA කරන්න ඕනද, ඒ වගේ අයිඩියා එකක් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් අඩුම තරමේ මාකට් ස්ට්‍රක්චර් එක ගැන බලලා අප් ට්‍රෙන්ඩ් එකක් හදපු ඕල් කොයින්ස් වලට පොඩ්ඩක් මූව් වෙන්න. එහෙම නැත්නම් ඔයාලට බලන්න පුළුවන්
තව මෙතඩ් එකක් තියෙනවා මම වෙනම වීඩියෝ එකකින් ඔක කරන්නම්. ඔයාලට පුළුවන් BTC versus chart එක බලන්න. ඒ කියන්නේ අපි ඩොජ් වගේ ගත්තොත් නැත්නම් Ethereum ගමු. BTC chart එක අපි රේට් කරමු. හරිද? BTC chart එක බලන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ BTC වලට against කොහොමද all coins perform කරන්න කියලා බලන්න පුළුවන්. දැන් Ethereum වගේ ගත්තොත් ඔයාලට පේනවා BTC වලට against ලොකු down trend එකක් යනවා. හරි. ඊට පස්සේ Solana බලමු. Solana ගත්තොත් යම් කිසි විදියකට BTCත් එක්ක අර කරට කර ෆයිට් එකක් වගේ දෙන්නේ. කියන්නේ අඩුම ගානේ drop එක හරි අල්ලගෙන ඉන්න Solana වලට පුළුවන් වෙලා තියෙනවා. දැන් අර Ethereum වලට වඩා හොඳ තත්ත්වයක් Solana වල තියෙනවා. මේ විදියට බැලුවොත් ඊට පස්සේ Doge එක බැලුවොත් ඔයාලට හොඳටම මේ ගැන අයිඩියා ගන්න පුළුවන් BTC chart එකෙන් බලන්න all coins දෙයා. කියන්නේ එතකොට අපිට දෙන්නේ එයා BTC වලට against කොහොමද all coins perform කරන්න කියලා. දැන් අපි USDT chart එක බලනකොට අපිට clear idea එකක් ගන්න බෑ මේ වගේ. මොකද BTC pump වෙනකොට all coins pump වෙනවා. කියන්නේ USD value එකෙන්. හැබැයි ඇත්තටම real story එක බැලුවොත් මෙන්න මේ වගේ දේවල් කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු BTC chart එකෙන් ලොකු down trend එකක නම් තියෙන්නේ. ගොඩක් වෙලාවට ඒ all coin එක perform කරන එකක් නැහැ ඊළඟ all coin season එකේදී. ඒකින්ද ඒ වගේ all coins තියෙනවා නම් පොඩක් ඔයාලගේ portfolio වල තියෙනවා නම් පොඩක් අවධානයෙන් ඉන්න. ඉතින් මම ඔය ගැන ඒ වීඩියෝ එකකුත් කරන්නම් වෙනමම කොහොමද මේ Bitcoin වලට සාපේක්ෂව අපි all coin එකක් ට්‍රේඩ් කරන්නේ. මම අර TRX ගැන කිව්වා. මම TRX පොඩක් පහුගිය ටිකේ බැලුවා කිව්වේ මෙන්න මේක හින්දා ඉගෙන කාලයක් එක්ක BTC වලට මේක නෙමෙයි chart එක මෙන්න මේක තමයි TRX chart එක. ඒ කාලයක් තිස්සේ අර BTC එකත් එක්ක යම් කිසි විදියකට එක level එකක hold කරන් ඉන්නවා. ඉතින් ඒකින්ද මේ වගේ old coin එකක් එකපාර පම්ප් වෙන්න පුළුවන්. මොකද එකම level එකේ දැන් කාලයක් තිස්සේ මේ weekly chart එකෙත් එකම level එකක තියෙන නිසා. ඉතින් ඔන්න ඔය වගේ දේ all coins තමයි අපි මම පහුගිය ටිකේ බැලුවේ. අපි group එකේ අනිවාර්යෙන් updates දෙනවා. මේ වීඩියෝ එක බලනකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ආවනම් එහෙම නැත්නම් cryptocurrency ගැන දැනගන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්නය comment section එකේ comment එකක් විදිහට දාන්න. ඊළඟ වීඩියෝ එකේදී මම ඒ ප්‍රශ්න වලටත් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව මොනවා හරි විශේෂ වීඩියෝ එකක් කරන්න දෙනවා නම් මම ඒක වීඩියෝ එකක් විදිහටම ඔයාලට මේ channel එක හරහා අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආයෙම මතක් කරනවා අපේ YouTube channel එක Master Trading Academy subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියන්න.